මම ඔයාට WhatsApp එකට මැසේජ් එකක් එවන්න කිව්ව නේද? ඇයි ඔයාට මැසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? නුගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. මම දැක්ක මාලිගාවේ පුරোহিත මන්දියා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. ඩ්‍රොප් එක පුදන්න මේ සැප ලෝකේ. හරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හොදන්නෙත් ආයි වලින්. ආයෙනම් අර පොළු තියෙන පකයට කතා කරන්නේ. මැරෙන්නද හදන්නේ පාරෙන් අයින් වෙන් හුත්තෝ අවුලේ නම්බුව රකින්න කියලා තියෙන සේසතම විකුණලා තාත්තා මට IT ඩිග්‍රී එකක් කෙරෙව්වා. දැන් මම පෙරනවා තාත්තා බෙදනවා. මං අහගෙන එකෙක් කියනවා AI නිසා IT කරන අපේ ජොබ් නැති වෙනවලු. අනේ පැංචෝ. කෑෂ්ඩා කාඩ්ඩා මට පුකෙන් ගෙවන්න පුළුවන්ද? හරිම තේ ඒක. උකනවා දාලා. කොළ බවත් නෑ මෙහෙම තේ එකක්. මොකද ඔච්චර හදිස්සි? හදිස්සි පික්මී ඩෙලිවරි එකක් සර්. මොක වුණත් කමක් නෑ ලයිසන් එක ගන්නවා. තාම එල් බෝඩ් පදින්නේ බොසා. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ. ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. ෆයර් ගහනවා වගේ ලේසි නෑ ඔයි මේක. ඔයි මෝඩයෝ වෝල් එකක් ගහපල්ලා. ලක්ෂාන් පකයක්. මූ අදත් මේක වරද්දලානේ. උඹලා ඉස්සර මාව මතක් කළාලු නේද බං? මමත් ආසාවට ඒ ඇපල් ගහ යටට ගියේ නෑ බං. මටත් කැරිම වැඩක් වුණේ. උඹලා හිතන්නේ මම මේකෙන් කාට කතා කළා කියලාද? මගේ කෑල්ලට බං. මගේ කෑල්ලට. ඔයාලා මේකෙන් බලන්නේ දුර තියෙන දේවල් නේද? මම මේක හැදුවේ ගෑනු නාන දිහා බලන්න. අර කසුන් කියන බල්ලා මේ දරුවෙක් එක්ක මාව දාලා ගියා සර්. මේ අසේන් කියන පකයා එක්ක මගේ කෙසෙක් ගස් ටික බෙර ගන්නත් බෑනේ. හැමතැනම හිල්. මේ ප්‍රොම්ප්ට් හදන පකයලා නිසා පුක ඇන ගන්නත් වෙනවා. දෙයියනේ. මට තව කොච්චර වෙලා මේක කරන්න වෙයිද? ඌ මම මැරුණට පස්සේ මගේ මොලේ අරන් ගියා. ඔයාගේ මොලේ නැති යාළුවෝ ටැග් කරලා අහන්න එයා ළඟද කියලා.